Kan kayat tirigena oh Hi guys. ඔන්න අපි ජැෆ්නා නවතින තැනට වෙලා ඉන්නේ. අපිට ඇත්තටම අපි කොළඹින් නැග්ගේ කොළඹ කොටුවෙන් නැග්ගේ පාන්දර 5යි ගානකට කෝච්චිය 6 ගානකට හරි 5 ගානට. එතකොට අපි මෙහෙට ආවේ 2යි ගානට 2 3 අතර තමයි අපි ආවේ. ඉතින් ගෙදරට ඇවිල්ලා බැලුවම මාර ලොකු ගයක් පුදුම ලොකු ගයක් වත්තක් තිබ්බා. ඒ කියන්නේ අපි ගත්ත ගානට මාරවත්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ජැෆ්නා යනවා නම් නවතින තැනක් හොයනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට යන්න. මෙතන මාරවත් ඒ වගේම කස්ටමර් සර්විස් මේ ඔක්කොම හොඳයි. ඉතින් මෙහෙම තමයි ගෙදර පටන් ගන්නෙ. මේ ඉන්නේ මසු. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ජැෆ්නා බෙස්ට් ෆ්‍රෙන්ඩ් එයා තමයි. හරිද? ඉතින් මේ වගේ තමයි ගේ තියෙන්නේ. කොළඹ මං දැන් ස්ටේෂන් එකේ ඉඳන් මෙතනට එද්දි මං නිකන් දැක්කා ගෙවල්. ඒ ගෙවල් ඇවිල්ලා කොළඹට සාපේක්ෂව මාර වෙනස් ජැෆ්නා වල. බලමු ඉස්සරහට කොහොම මොනවා දකිද්ද දන්නේ නැහැ. ඒව මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේ තමයි ඉස්ලාම ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉස්ලාම් තියෙන පූජා කාමරය. මේ යතුරු එහෙම හරි වෙනස්. ඒ කියන්නේ මම නම් ඇත්තටම දැකලා නැහැ. ඉතින් මේ වගේ යතුරු සමහර කට්ටිය දැකලා ඇති. මම දැකලා නැහැ. ඒක මම ඔක පෙන්නුවේ. මොන මම පූජා කාමරය ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. 1 2 3. හරි. මේ තමා පූජා කාමරය. ඒගොල්ලොන් අදහන දෙවියෝ තියලා එහෙම තමා තියෙන්නේ. මෙතන ඉන්නවා ගණපති ලක්ෂ්මී අනිත් කෙනා නම් කවුද දන්නේ නැහැ. ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. මේකේ රූම්ස් දෙකක් AC. එක රූම් එකක් non AC කියන්නේ රූම්ස් 3ක් තියෙනවා. ඇටැච් බාත්රූම් එකයි නිකන් කොමන් ඒරියා එකේ බාත්රූම් එකයි. කිචන් දෙකක් තියෙනවා. ඇතුළේ කිචන් එකයි එළිය කිචන් එකයි. Good morning. මගේ චූටි බබා. එක තාම අපි ඩිසයිඩ් කරේ නැහැ. මම හිතන්නේ අපිට යන්න තියෙන්නේ කෝවිලට. දැන් තමයි කල් වෙලා තියෙන්නේ. නේද? කියන්න ඕන හරි. කියන්න ඕන හරි. අපි කොහෙද යන්නේ? නල්ලූර් කෝවිල බලන්න. නල්ලූර් කෝවිල. බුර්ගියනවා. Hi, Mrs. Mike. Hi. අපි කොහෙද යන්නේ? අද COVID. Hතරක් COVID. Nawa apa shopping town Vietnam town. අපි මේ ඇවිල්ලා ඉන්නේ අපි ඉන්න තැන ඉඳන් මීටර 500ක් දුරින් තියෙන කෝවිලකට. මේ කෝවිල ඇවිල්ලා ශිව දෙවිය වැඩි ඉන්න කෝවිලක්. හරිම ලස්සනයි. කෝවිලකට ගිහිල්ලා නැති යන්න ආසාවෙන් එන කට්ටියට තමයි මේ මුලින් ඉඳන් කියන්නේ කෝවිලකට යන්නේ කොහොමද කියලා. ඉස්සලාම ඔයාලගේ කකුල් දෙක හොඳට හොද ගන්න ඕනේ. දැන් ටැප් තියෙනවා. කොහොමද තියෙනවා? අපි මේ ෆ්‍රෙෂ් වෙලා අපු ගමම්ම හින්දා තමයි අපි මේ හොදන්න නැතුව යන්නේ. ඒ වගේම ඊට පස්සේ අපේ ඉස්සරලාම තියෙනවා උතන විභූති ගන්න ඔය ඔක්කොම ගාගෙන යන්න තියෙනවා. ඒතකොට දැන් මේ ගානේ ඔය විදිහට තමයි ගාගෙන ඇතුළට යන්න ඕනේ. ඒ වගේම මේකේ පූජාවල් අපි තියන්න යනවා. ඒ පූජාවල් තියද්දී අපි එතනට ගෙවලා තමයි පූජාවල් තියන්න ඕනේ අපේ නමට. ඉතින් ඒකට රුපියල් 100ක් හෝ 150ක් ගන්නවා. එයා චිට් එක දෙද්දී අපි ඒ චිට් එක අරගෙන අයියර්ට දෙන්න ඕනේ. අයියර් කියන්නේ පූජාව කරන කෙනාට. ඉතින් එයාට දීලා අපේ නම කියලා
ආර්චනය කරගන්න තමයි තියෙන්නේ. ඒ වගේම දෙයක් කියන්න තියෙනවා මම මේ ෂූට් කරාට මේ කෝවිලක් ඇතුළත ගොඩාක් කෝවිල් වල ඇතුලේ එහෙම ෂූට් කරන්න දෙන්නේ නැහැ. ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම දෙවියන්ගේ ප්‍රතිමාවල් ගන්න දෙන්නෙම නැහැ. හැබැයි මේ කෝවිලේ එහෙම මට කිව්වේ නැහැ. ඒක නිසා තමයි මම මේක වීඩියෝ කරේ. ඒක ගොඩක් කෝවිල් ඇතුළත ගහලා තියෙනවා මෙහෙම ෆොටෝස් ගන්න බෑයි කියලා. ඉතින් ඒකත් ඔයාලා මතක තියාගන්න. මම ජප්නවල දැක්ක තව දෙයක් තමයි එහෙ එකලඟ කෝවිල් සෑහෙන්න තියෙනවා. ඒකෙන් මට හිතුනේ මෙයාලා ජප්න ජීවත් වෙන කට්ටිය ඒ කියන්නේ ඒගොල්ලෝ දෙවියන්ව මාර විදිහට අදහනවා. කියන්නේ මාර විදිහට විශ්වාස කරනවා. දෙයක් කරන්න කලින් දේවාලයකට යනවා, ඩේලි දේවාලයට යන කට්ටිය ඉන්නවා. ඉතින් මොහොම තමා මම ඒක දැක්කේ. ඉතින් ජප්න ගියාම ඉතින් ගොඩාක් කෝවිල් වලට යන්න හිතෙනවා. මාර ලස්සන කෝවිල් තියෙන්නේ. කොළඹ වගේ නෙමෙයි. මාර ලස්සන කෝවිල් තියෙන්නේ. ඒ වගේම මිනිස්සුත් හරි හොඳයි. හරිම හොඳයි. ඒක කියන්න ඕනේ අනිවාර්යයෙන්. අපිට හිතාගන්න බැරි විදිහට මෙතනදී අවස්ථාවක් හම්බුණා අපිට මේ ශිවලිංග ප්‍රතිමාව නාවන්න. ඉතින් ඒක නම් මට මාර සතුටුවීම හම්බෙච්ච එක ගැන. ඉතින් තව දෙයක් තමයි ඔයගොල්ලෝ කෝවිලකට යනවා නම් මස් මාළු නොකා දෙමනාලා යන එක හොඳයි. පිරිසිදුව යන එක හොඳයි. මෙතනදී අපි මොකක් හරි ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන තමයි ශිවලිංගම් ප්‍රතිමාව 3 පාරක් නාවන්න ඕනේ. ஓம் கணபதி என்றிடக் கலங்கம் வல்வினை கணபதி என்றிடக் காலனம் கைதொழும் கணபதி என்றிட கர்மங்கள் ஆதலால் கணபதி என்றிட கவலை தீருமையெல்லாம் வெல்ல விக்ன விநாயகப் பெருமான் திருவருளும் குருவருளும் அடியார்களுக்கென்றும் நிறைந்தே கை கூடற்றெம்பெருமான் திருவடி நிழலில் வழிபாடு காட்டுகின்ற அடியார்களாகிய பெருமான். அர்ச்சனை எதுக்கு போடணும்? அர்ச்சனை செஞ்சா பிராண நட்சத்திரம் கரண திருப்புடைய மனோஜ்குமார் திருப்புடைய நிருடும்பம் சதய நட்சத்திரம் சசி பிரதீபனம் திருப்புடைய ரேவதி நட்சத்திரம் சிட்னியனம் திருப்புடைய சுப நட்சத்திரம் லியானானம் திருப்புடைய சுப நட்சத்திரம் ராஜானம் திருப்புடைய சுப நட்சத்திரம் ரீட்டானம் திருப்புடைய சுப நட்சத்திரம் டொன்னனும் திருப்புடைய சுப நட்சத்திரம் ஆண் கயத்திரிகனும் திருப்புடைய அடியார்கள் சகல கொடுக்கும் அடியார்கள் சகல சௌபாக்கியங்களும் பெற்று நோயற்ற வாழ்வும் குறைவற்ற செல்வமும் தீர்க்காயிலும் நித்திய கீர்த்தியும் செல்வம் 16 என்னவாக பெய்துள்ளம் பெற்ற 64 கலை கலந்தனாக பெய்துள்ளம் பெற்று அடியார்
සයිඩ් රෝඩ් එක නෑ වදින ජම්බු වහිනවා බබාව ගෙනින් ටක් ගන්න. ඒක ගෝල් වන්ද ස්විට්සර්ලන්ත වන්ද කටිනවා. ඔව්. ඔව්. ये तमिल मुरब्बड़ी पूछेगा සංස්කෘත පඩි ඉතින් තමිල් මොළේ දැන් මට පූසේවා මේක ස්විස්ලන්ඩ් කෙනෙක්ලු හදලා තියෙන්නේ මේ කෝවිල. ඉතින් යනවා ඊළඟ කෝවිලට. මේ ඉන්නේ මගේ අම්මා. ඔන්න බලන්න. ඒක තමයි නල්ලූර් කෝවිල. තේර. ඇතුළේ තේර. මේකේ ඇතුළේ තේර කියලා එකක් තියෙනවා. අවුරුද්දකට එකපාරක්. තෝවා කරන්න තේරෙන්නේ යන අවශ්‍යක ඉංගේම ඔව් ඉංග දන්නේ ඉත කන්නේ මේ කොරෙක්ම මේ කෝවිල ඇතුලේ වීඩියෝස් ෆොටෝස් මුකුත් ගන්න බෑ. ඒක අපි ගේට් එක ගාවට යද්දි අයියර් කෙනෙක් ඇවිල්ලා තමයි කිව්වේ අඩුම තරමේ කැමරා එකක්වත් ගෙනියන්න හම්බුන්නේ නැහැ. කැමරා එක තියන්න කිව්වා එළියෙන් තියලා. එහෙම යන්න කිව්වා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට එහෙම යන්න වුණා. ඊට පස්සේ මට තව දෙයක් කියන්න තියෙනවා. දැන්
මම කිව්වනේ අර්චනය කරන්න 100ත් 150ක් ගියා කියලා පළවෙනි කෝවිලේ. මේ කෝවිලේ රුපියලයි ගියේ. මට තාම හිතාගන්න බෑ. ඒ කියන්නේ අවුරුදු ගානකට කලිනුත් 7 ගානක්ලු ගත්තේ. දැන් රුපියලයිලු. දැන් රුපියල කියන එක එච්චරටම ගණන් ගන්න නැහැනේ. ඒ වගේම මේ කෝවිල මාර බලගතුයි කියලා මට ඇතුළට ගියාම පස්සේ දැනුණා ඒක. දන්නේ නැහැ ඉතින් ඒක එච්චර බලගතුද නැද්ද කියලා. ඒ වුණාට මට නම් එහෙම තමයි දැනුනේ. දැන් අපි යනවා කන්න. අපි යනවා. දන්නේ කන්න ඔන්න දැන් අපි අන්තිම ප්ලේස් එක අද දවසේ ආපු චර්ච් එක ජෆ්නාවල තියෙන චර්ච් එක. මොකද දැන් ඔය මසු කියන්නේ හැපැත්තේ තියෙනවලු ඩාන්සින් ක්ලාස් එකක්. එයා මට අතින් කියන්නේ මොකද හේතුව එයාට සිංහල බෑ දෙමළ බෑ. ඉතින් ඒක නිසා අපි දෙන්න කතා කරන්නේ අතින්. ఇది చర్చ్. චූටි ළමයි දෙන්න ඉතින් දඟල හිටියා ඉතින් පල්ලේ ඇතුලේ. ඉතින් මේක තමයි අපේ අන්තිම ප්ලේස් එක. දැන් අපි යනවා කන්න කාලි වෙලා ගෙදර යනවා. මොකද දැන් හවස් 4ට වගේ ඇති. අපි දවල්ට තාම කාලා නැහැ. කාලා ගෙදර යනවා. ජෆ්නාවල අපි ඉන්නේ දවස් 5යි. දවස් 5 ඇතුළත අපිට ජෆ්නා ගිහිල්ලා බලන්නත් ඕනේ හැමතැනම ෂූට් එකකුත් තියෙනවා. මේ ඔක්කොම කරන්න ඕනේ. ඉතින් ජෆ්නා පාර්ට් 3 එකකින් අපි ආයෙත් හම්බෙමු. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා share කරලා like කරන්න.